20 වෙනි ප්‍රශ්නේ. පහත් දැක්වෙන ඔන්න එන්තැල්පි රූප සටහන සලකන්න කියලා දෙනවා. අපිට ඔන්න ඔහම එන්තැල්පි රූප සටහන දීලා දිනවා. ඒක සලකලා ඒගොල්ලෝ අපිට තව දත්තයක් දීලා දිනවා. කැල්සියම් 2+ ගෑස් E සජලන එන්තැල්පි වෙනස -1650යි කියලා. Cl - E සජලන එන්තැල්පි වෙනස කීයද කියලා. හරි. ඔන්න ඔගේ සජලන එන්තැල්පි කියලා highlight වෙච්ච වචනයක් තියෙනනේ. අපි දැන් බලමු සජලන එන්තැල්පි කියන්නේ මොකක්ද කියලා. එතකොට සජලන එන්තැල්පි කියලා කියන්නේ වායුමය අවස්ථාවේ මෙන්න මේක ගොඩක් වැදගත්. වායුමය අවස්ථාවේ පවතින මවුල එකක්. වායුමය අවස්ථාවේ පවතින මවුල එකක් ජලයේ දිය කර තනුක අවස්ථාවේ පවතින මවුල එකක් බවට පත් කිරීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණය තමයි සජලන එන්තැල්පි කියලා හඳුන්වන්නේ. වායුමය අවස්ථාවේ පවතින මවුල එකක් තනුක අවස්ථාවේ පවතින මවුල එකක් බවට පත් කරන්න දෙන්න ඕන ශක්තිය තමයි ඔන්න සජලන එන්තැල්පි කියන්නේ. දැන් ටක් ගාලා කෙනෙක්ට ඔය එන්තැල්පි පාඩම ඉගෙන හොඳට ඉගෙන ගත්ත කෙනෙක්ට ඩවුට් එකක් වෙන්න පුළුවන් මේ සජලනයි සද්‍රාවනයි කියන්නේ දෙකම එකයිද කියලා. සද්‍රාවන එන්තැල්පි කියලා එකකුත් තියෙනවා සජලනෙන්ද. එතකොට සද්‍රාවන එන්තැල්පි කියන්නේ මොකද්ද? ඝන ද්‍රව හෝ වායු යන ඕනෑම එකක්. මෙතන මොකක්ද උනේ? වායු විතරයි. මෙතන ඝන ද්‍රව වායු යන ඕනෑම අවස්ථාවක පවතින මවුල එකක් ජලයේ දිය කර තනුක අවස්ථාවේ පවතින මවුල එකක් බවට පත් කිරීමට අවශ්‍ය ශක්තිය තමයි සද්‍රාවන එන්තැල්පි කියලා කියන්නේ. ඔන්න ඔය දෙක පටල ගන්න එපා. ඔය දෙකේ වෙනස ඔන්න ඕකයි. හරි. දැන් අපි යන් එන්තැල්පි සටහනට වෙනවා. ඒක මම රසායනික මම එතකොට ඒක රසායනික වක්‍රයක් විදිහට ඇඳගත්තා. ඔන්න මුලින්ම මම ලියාගත්තේ මෙන්න මේ දීලා තියෙන ප්‍රතික්‍රියාව තමයි මුලින්ම ලියාගත්තේ. කැල්සියම් 2+ ගෑස් Cl2- ගෑස් දෙකක් මෙන්න මේ කැල්සියම් ක්ලෝරයිඩ් සොලිඩ් කියන එක හැදෙනවා. ඒකේ දැලිස් ශක්තිය අපිට දීලා තියෙනවා ඍණ 1258යි කියලා. ඒක මවුලයට කිලෝජූල් වලින් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට දීලා තියෙනවා මෙන්න මේ තනුක කරාම ඒක්වස් වල එන්තැල්පි වෙනසක් දීලා තියෙනවා. එතකොට කෙලින්ම CaCl2 සොලිඩ් එක වායු කළා තනුක කරාම තියෙන සජලන එන්තැල්පිය තමයි මෙන්න මේ ඍණ 120යි කියලා මෙතන දීලා තියෙන්නේ. ඒක මම එතනට දාගත්තා. ඊතලෙ ඉන්න ඕනේ එතකොට මේ පැත්තට. ඊට පස්සේ කැල්සියම් 2+ එක කැල්සියම් 2+ ඒක්වස් කැල්සියම් 2+ ගෑස් එක කැල්සියම් 2+ ඒක්වස් වෙන සජලන එන්තැල්පිය ඍණ 1650යි කියලා අපිට ගාණ දීලා තිනවා. අපෙන් අහන්නේ මෙන්න මේ Cl- ගෑස් එක Cl- ඒක්වස් එකක් කරන්න ඕන ගන්න ශක්තිය මොකක්ද කියලා හරි. හරි. දැන් එතකොට අපිට අර විදිහටම ලියා ගන්න පුළුවන්. දක්ෂිණාවර්ත එන්තැල්පි සමානයි වාමාවර්ත එන්තැල්පි. එතකොට එන්නේ ΔH1 ධන ΔH2 සමානයි ΔH3 ධන ΔH4 කියලා. හරි. එතකොට මම ඒකට අගයන් ටික දාගත්තොත් මෙතනට එනවා ΔH1 කියන්නේ ඍණ 2258 ගානේ මවුල 1යි කිලෝජූල් ධන ΔH2 ගත්තොත් ඍණ 120 ගානේ මවුල 1යි කිලෝජූල් සමානයි ΔH3 ගත්තොත් ඍණ 1650 ගානේ කැල්සියම් 2+ මවුල 1යි කිලෝජූල් ධන ΔH4 ගානේ මවුල දෙකක් තියෙනවා. පේනවද? මවුල මෙතන කැල්සියම් ක්ලෝරින් මවුල දෙකක් තියෙනවා. ඒක තමයි මම මෙතන දැන් කිලෝජූල්. එතකොට අවසානයේ මේක සුළු කරාට පස්සේ අපිට ΔH4 වලට උත්තරය හම්බ වෙනවා ඍණ 364යි කිලෝජූල් මවුලයට කියලා. එතකොට උත්තරේ විදිහට ගන්න පුළුවන්. උත්තරේ අංක 2 කියලා.